නබිතුමාගේ පාස් වුණාද මම මේ ඉස්සරහම කැසට් කියලා තියෙනවා පොඩි කැසට් කෑලි දාලා කිව්වා මෙන්න මේ දර්ශනය තමයි ඉබ්‍රාහීම් නබිතුමාගේ ලොකු පරීක්ෂණයක් පැවැත්වුවේ අල්ලාහ්. ඒන්ජල් ජිබ්‍රීල් ස්වර්ගයේ ඉඳලම බැටළුවෙක් නැත්තම් එළුවෙක් නැත්තම් බැටළු මම හිතන්නේ බැටළුවෙක් වෙන්න ඕන. බැටළුවෙක් ගෙනල්ලා කඩුව බෙල්ලට එන්න සෙකන්ඩ් බෙල්ලට එන්න ඉස්සෙල්ලා හරියට ගෙනල්ලා බැටළුව තිබ්බා. බැටළුවගේ බෙල්ල තමයි කැපුණේ. ඒ කැපිල්ල තමයි හැම අවුරුද්දම 1 මිලියන් වලට වැඩි එළුව බැටළුව හරක් අපි නම් මුස්ලිම් අය මේකට අපස්වාද කියනවා සහෝදරවරුනි අල්ලාහ් සුබ්හානහු තාලා මේ සත්තුන්ගේ අස්තග්ෆිරුල්ලාහ් අලයි මම මේ කියන එකට මම සමා වෙන්න යා අල්ලාහ් අපේ දුර්වල જાතිය අපේ දුර්වල මනුස්සයා නොයෙක් දේවල් හිතා ගන්නවා සහෝදරවරුනි හිතා ගන්න අල්ලාහ් සුබ්හානහු තාලා මේ ලේ පිපාසයෙන් ඉන්න කෙනෙක් නෙමෙයි. එයා තමයි මේ මුළු ලෝකේ පෝෂිතෙක් නෑ. එයා තමයි ලොකුම පෝෂිතා. මේ මුළු ලෝක බෝලෙම වස්තු අයිතිකාරය එයා. මට පොඩි මේ සත්තුන්ගේ ලේ ඕනද? මේ සත්යේ එදා ඉබ්‍රාහීම් නබිතුමා අර පුතාව පරීක්ෂා කෙරුවා. පුතාගේ බෙල්ල කැපුණේ නෑ. එළුවෙකුගේ බෙල්ල කැපුණා. මේ කැපිච්ච අද හජ්ජකට එන අය නියමයක් තියෙනවා පළවෙනි සැරේ අපි හැමෝටම අයිතියක් තියෙනවා හජ්ජකට කරනවා නම් කුර්බාන් එක දෙන හජ්ජෙම ඒක අත්වසෙම අපි කුර්බාන් එකක් දෙන්න ඕනේ. රියාල් දැන් අද කාලේ හැටියට නම් රියාල් 350 500ක් තියමුකෝ. රියාල් 500ක් වෙයි කුර්බාන් එකක්. ඒක අපි මුළු ලෝකේ දුප්පත් මිනිස්සු කනවා. දුප්පත් මිනිස්සුගේ කෑම සඳහා යනවා මේ මස්. ලේ කවුරුත් බොන්නේ නැහැ. මේ භූතය යක්ෂය පෙරේතයෝ බොන්නේ නැහැ. ඇයි? බිස්මිල්ලාහ් අල්ලාහු අක්බර්. මේක ඇවිල්ලා මේ යක්කු පරාක්ෂකය දුවනවා. යක්ෂය පරාක්ෂකය කුම්භාණ්ඩය මල පෙරේතයෝ මේ රෝතම්බු ගෙන්නන එකක් නෙමෙයි සහෝදරවරුනි දුවනවා. බිස්මිල්ලාහි අල්ලාහු අක්බර් බිස්මිල්ලාහි රහ්මාන් රහීම් කියවනම් මේ යක්කු මල පෙරේතය කුම්භාණ්ඩය දුවනවා. අන්න දැන් කුර්බාන් එක දුන්නා. අන්න ඒ දර්ශනය අද හජ්ජකට අපුවයි කරනවා. මෙතනින් පස්සේ තව මේ වගේ සුළු දේවල් වලින් මෙයා පාස් වෙලා අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා දැන් ඔයාට අවසරයි හෝලි කවුබේක හදන්න. ඔන්න සහෝදරවරුනි ආදම් අලයිහිස්සලාම්ගේ හදපු හෝලි කවුබේක ආදම් අලයිහිස්සලාම්ට තිස්සා මලායිකාව තවාෆ් කරා හෝලි කවුබේක නැහැ. බවුන්ඩේෂන් එක තියෙනවා. ආදම් අලයිහිස්සලාම් හෝලි කවුබේක හැදුවා. නෝහ නබිතුමාගේ වතුර ගැල්මට ගහලා ගියා. ඉබ්‍රාහීම් නබිතුමා මේ වගේ විශාල පරීක්ෂණ වලින් ජය අරගෙන අල්ලාහ් සුබ්හානහු තාලා ආයත අහසේ වලහකුල් රොක් කළා. ඒ වලහකුල් සෙවනල්ල මාර්ගයෙන් හරියට බවුන්ඩේෂන් එක පෙන්නවා. ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් ඉස්මායිල් හාරලා බලනකොට බවුන්ඩේෂන් එක තිබුණා. ඉස්මායිල් අලයිහිස්සලාම් ආදම් අලයිහිස්සලාම් මදහේග ඇතුළු ජින් මලායිකා ඒන්ජල් ඇතුළු මේ හෝලි කවුබේක එදා හැදුවා අවුරුදු 6000කට ඉස්සෙල්ලා. මේක තමයි ඔන්න දැන් ඒ හැදිල්ල තමයි දැන් දිගටම මේක එක රට පාලනය කරපු නායිකාවෝ එක විදියට දැන් හදාගෙන ඇවිල්ලා මොහම්මද් නබිතුමා ගාවට ආවා. දැන් අද මේ රටේ ඉන්න අය තමයි දැන් මේ ලස්සනට මේ කවුබේක හදලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක මුලින් හැදුවේ සම්පූර්ණයෙන්ම මැටි බෝල එක පිදුරු වගේ දේවල් නැකලා මැටි බෝල වලින් තමයි මුලින්ම හදලා තියෙන්නේ. පස්සේ තමයි ඔන්න දැන් අද අල්හම්දුලිල්ලාහ් ලෝකයේ අත්වශයෙන්ම කියනවා නම් දැන් අර අපි කරන්නේ නැතු වුණාට සෞදි අරාබියට පුළුවන් හෝලි කවුබේක තනි කර රත්තරන් වලින් තියන්න. එහෙම වස්තුව තියෙන රටක් අද මේ සෞදි අරාබිය. සෞදි අරාබියේ ගල් කඩු තියෙනවා තනි කර මේ මොනවද මේ සෙරමික් වගේ කලව කරන්න මොකුත් නැහැ. ගල එහෙන මීටර් 7-8 කපලා ඉරනවා තනි කර සෙරමික්. පුදුමාකාර ගල් ඔටෝමැටික් නිකන් සුබ්හානල්ලාහ් හිතන්න බෑ පුදුමාකාර වස්තුවක් තියෙන භූමියක් මේ සෞදි අරාබිය. ඇල්මේනියම් තියෙනවා, පෙට්‍රෝල් තියෙනවා, ගෙන්දගම් තියෙනවා, ගල් පර්වත තනිකර සෙරමික් ගල් කඩුවල ඒ වගේ මේක පළාතක් මක්කා මදීනා ඒරියා එකේ ගල් මම හිතන්නේ පර්වත ගානක් දැන් තනිකරම රත්තරන් වෙලා මේ අතාම අපවත් තිබෙන්නේ නැහැ. දැන් ඒවල සිකුරු දාලා ආරක්ෂා කරලා ඉන්නවා. කවදාද ඒවට අත තියයි මම හිතන්නේ තාම සෞදි අරාබියේ තියෙන රත්තරන් වලට අත තියලා නැහැ මම හිතන්නේ. නමුත් මදීනා වල මම හිතන්නේ රත්තරන් දැන් තියෙනවා. ඉතින් ඔන්න දැන් හෝලි කවුබේක හැදුවා.
දෙනාට ඕලිකාවක අල්ලා කියනවා තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න කිසිම අඩුපාඩුවක් කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අල්ලාහ් සුබ්හානහු තාලා අපිට කියලා තියෙන්නේ නබිගොල්ලන්ටයි නබිගොල්ලන්ගෙන් ඉගෙනගත්තු පොඩි අපි මිලියන් මල්ටි මිලියන් ගණන් ඉන්නවා. මේගොල්ලන්ට කියලා තියෙන මොනවද? අපි ගැන කිසිම කෙනෙකුට බල කරන්න එපා ආගමට එන්න. ආගම ගැන කියන්නේ. අල්ලාහ් කවුද? නබිතුමා කවුද? අන්තිමට මොකද්ද වෙන්නේ? අද මේ අවුරුදු 2500 ඉඳලා අද අපි මේ කරගෙන යන කිසිම දෙයක් කරගෙන සහෝදරවරුනි හිතන්න එපා මේ ඉස්ලාම ආගමේ කිසිම කෙනෙක්ව බලෙන් ගන්නවා කියලා. ඇත්ත වශයෙන්ම ඩිරෙක්ට් කියනවා ක්‍රිස්තියානි ආගමේ වගේ ගෑනු දෙන්නේ නැහැ, ඉඩම් දෙන්නේ නැහැ, සල්ලි දෙන්නේ නැහැ, වස්තුව දෙන්නේ නැහැ ඉස්ලාම වල. හැබැයි ඉස්ලාම ආගමට ආවම කොහෙන්දෝ හරි හම්බ වෙනවා. දැන් මට ඒ වගේ හම්බෙලා තියෙනවා. මගේ ගෑණි මාව එපා කියලා වෙන මිනිහෙක් එක්ක ගියා. හම්බුනකොට ඉස්ලාම් ගෑනු කෙනෙකුත් හම්බුණා. පොච්ච 1000 විතර 14ක ඉඩමොත් හම්බුණා. මගේ තියෙන සල්ලි වලින් මම මේ මිනිස්සුගේ ගේ හදාගෙන මම අද ලස්සනට ඉන්නවා. මට ඒ අල්ලාහ් දුන්නේ. එපොත් මම අල්ලාහ්ගෙන් ඉල්ලුවා. යා අල්ලාහ් මගේ දෙමව්පියෝ සහෝදරයෝ නෑදෑයෝ ඔක්කොම මේ මගේ භාර්යාව ගැන වර්ධව කියනවා. මට දන්නේ නැහැ කවුරු මොනවද කියලා. එයා අපිරිසුදු කෙනෙක් නම් මගේ මේක කළා මාව අල්ලාහ්ගේ පැත්තට තියන්න මාව අවසානයේ දක්වා. ඒ පැත්තට මම හදත් ඉන්නවා එදත් ඉන්නවා මරණකම් මම අල්ලාහ් ගැන වර්ණනා කරනවා. එගේන්ස් වෙන්න එපා මම එක්කත් එගේන්ස් වෙන්න එපා මුස්ලිම් ජාතියත් එක්ක එගේන්ස් වෙන්න එපා සහෝදරවරුනි. මම මේක ඉන්ටර්නෙට් එකේ මගේ මේ ප්‍රෝග්‍රෑම් එක දානවා. සම්පූර්ණම අල්ලාහ් රසූල් ගැන ටික දැනගන්න පුළුවන් විදිහට මම කතා කරනවා. මුස්ලිම් ලෝකයේත් එක්ක තරහ ගන්න එපා සහෝදරවරුනි. මම නම් මුස්ලිම් අයට කියන්නේ. ඒ මොකද අද අපි නම් මුස්ලිම් අයගේ හිතක් තියෙනවා මේ සෞදි අරාබියේ මොරොක්කෝ මේ එක පළාත් වලින් ඉඳලා ආවා කියලා මිනිස්සු නෑ. හරි. ආව තමයි. නමුත් අපි දැන් ඉගෙන ගන්නකොට තේරෙනවා අපි ලෝකේ මේ අරාබි රටවල් වලින් ආපු මොරොක්කෝ ආපු යෙමන් වල ආපු නෙමෙයි. අපි ලෝකේ සෑම කෙනෙක්ම අපි මුස්ලිම්. අපි මවගේ බඩෙන් අපි මේ ලෝකෙට කවුද දිවි වෙන්නේ? සක්කිලිය ඉඳලා හරිජන ඉඳලා මුළු ලෝකේ ඔය අද පාලනය කරන නායකව ක්‍රිස්තියානි නායකයෝ, හින්දු නායකයෝ, බුද්දිස්ට් නායකයෝ මේ ඔක්කොම උපතින් උපදින්නේ මුස්ලිම් සහෝදරවරුනි. මේ දෙමව්පිය අපිව අරගෙන එක මාර්ගය යනවා. ඔන්න අපි ගියා බුද්දිස්ට් වුණා, හින්දු බුද්ධ ආගමක් තිබුණාට අවුරුදු 3000කට එහා පැත්තේ බලන්න අවුරුදු 2500ට එහා පැත්තේ බුද්ධ ආගමක් තිබුණාද? ක්‍රිස්තියානි ආගමක් තිබුණාද? හින්දු ආගමක් තිබුණා. මොන ආගමක්වත් නැහැ. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ පස්සේ තමයි මේ හැම දෙයක්ම බොහෝගෙන යන්නේ. හින්දු හැදුනා, ක්‍රිස්තියානි හැදුනා, ජේසුස් තුමාගෙන්. නමුත් එයා ක්‍රිස්තියානි නෙවෙයි. බලන්න ජේසුස් තුමාගේ හිස්ටරි එක බලන්න. එයා ක්‍රිස්තියානි නෙමෙයි, එයා මුස්ලිම්. ඒ ටික මම කියලා තියෙනවා මේ ඉස්සරලා මේ ලෝකෙට පමණයි ජීවත් වෙන සදාකාල පරිසර ජීවත් වෙන මරණ ඉස්සරලා අල්ලාහව තෝරගන්න. ඒ වගේම මරණ ඉස්සරලා සෑම කෙනෙක්ම අල්ලාහව තෝරගන්න බලන්න. මරණ සදාකාල ජීවිතේ අල්ලාහ් සුබ්හානහු තාලා දෙකක් මවලා තියෙනවා. පළවෙනි එක ස්වර්ගෙ, දෙවෙනි එක අපාය. මේ දෙකම ඕල්රෙඩි දැන් තියෙනවා. අල්ලාහව නබිතුමාව අදහපු අය ස්වර්ගයට යනවා. අල්ලාහව නබිතුමාට බැනලා විනාශ කළා මුස්ලිම් ජනතාව විනාශ කළා මරලා මේ කුමන්ත්‍රණ කළා මේවා කරපු සෑම කෙනෙක්ටම අන්න ලෑස්ති කරලා තියෙනවා නරකාදිය. අද අපේ මේ පුංචි ලංකා භූමිය ඇතුලේ මිනිමරුවෝ ඉන්නවා. මම තව කියනවා මිනිමරුවෝ ඉන්නවා සෑහෙන සහෝදරවරුනි, රට පාලනය කරන නායකවරුනි මේ මුහුද මැද්දේ ඉන්න මිනිමරුවන්ට නම් chance එක දෙන්න එපා. කවුරු රට පාලනය කරනත් මේගොල්ලන්ව විනාශ කරන්න පුළුවන් මේ ගෲප් එක. එම නිසා මිනිමරුවට නියම දඬුවම තමයි අත්ත වශයෙන්ම බෙල්ල කපා මරා දැමීම. ආයි මිනිමරුව හැදෙන්නේ නැහැ සහෝදරවරුනි ලෝකේ. ලෝකෙ කිසිම තැනක. අද බලන්න ඇමරිකාවේ දැන් මම ගිහිල්ලා ඇමරිකාවේ හිටියා නම් මම මිනිස්සු මරන්න ගත්තා නම් මට පුළුවන් කොන්ට්‍රැක්ට් අරගෙන මිනිස්සු මරන්න ලක්ෂ කෝටි ගණන්. ඒ මුන් බේරනවානේ. මරනවා සල්ලි දෙනවා එළියට යනවා. මරනවා සල්ලි. මම මේ ළඟදී දැක්ක ඉන්ටර්නෙට් එකේ දරුවෙක් දූෂණය කරලා එක්කෙනෙක් කොච්චර සල්ලි ගාණක් දීලා මෙයා එළියට ඇවිල්ලා. ඉස්ලාම් වල මේක නෙමෙයි දඬුවම සහෝදරතුමනි අර බෙල්ල කපන්න. ගල් ගහලා මරන්න ළමෙක්ව දූෂණය කරලා තරුණියක් දූෂණය කළා. තරුණිය මරා නම් ගල් ගසා මරා දැමීම. අපිට පේන්නේ නැහැ. අල්ලාහ් සියල්ලෝගෙම සිතෙහි තිබෙන දේව බව දන්නේ. අපි මොයි ලෝකයේ අද 6 බිලියන්
6 billion අපිට 10 billion කියමුකෝ 10 billion ලෝකේ දැන් ඉපදෙන දරුවොත් එක්ක ඇති මුළු ලෝකෙම මේ heart එක ඇතුලෙන් ඉල්ලන දේට උත්තර දෙන කෙනෙක් සහෝදරවරුනි අල්ලාහ් දන්නේ අල්ලාහ් අසන්නේ සිටි ඉල්ලන ඒකට උත්තර දෙන්නේ මුස්ලිම් කවුරු ඒවා අල්ලාහ් කර අනික් දැක් වලට අන්න තව එකක් අන්න බලන්න මොන කරදර මට සමා වෙන්න මං කිව්වට මට වැඩි හුඟක් ඉගෙන ගත්තු ෆැමිලි එකක් අද අපේ මං හිතන්නේ හැටි සම්පූර්ණ වර්ධි සහෝදරවරුනි ඇමතිතුමනි කවුද ඇමතිතුමා මම දන්නේ හරියට එයා මේ ළඟදී අර සිරගත වෙච්ච වෙලාවේ එයාගේ දුව ගිහිල්ලා පෙන්නනවා ඉන්ටර්නෙට් එකේ අත්තද්ද බොරුවද දන්නේ පෙන්නනවා මේ පන්සලකට ගිහිල්ලා එයා මොනවද කියවන මේ සම්පූර්ණ තහනම් සහෝදරවරුනි තරහ වෙන්න එපා කිව්වට බුද්දිස් හින්දු ක්‍රිස්තියානි අය ඉස්ලාම් ආගමේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ ආගමේ සම්පූර්ණ තහනම් කිසිම දෙයකට යන්න මාව ගහලා නෙමෙයි කපලා නෙමෙයි මරලා නෙමෙයි මොන එල්ලුම් ගහට ගියා මාව බේරගන්න අල්ලාහ්ගෙන් පමණයි මට දෙයක් එහෙම වුණොත් කවුරු හරි අල්ලාහටම දුවා කරන්න අල්ලාහ් ඇරෙන්න කිසිම තැනකට යන්න සම්පූර්ණ තහනම් සහෝදරවරුනි මත් එක තරහන්න එපා මම ඇත්ත ප්‍රකාශ කරන්න ඕනේ මම මේ ප්‍රෝග්‍රෑම් එක මම කරනවා පොඩි වැඩක් මම SMS එවනවා හැම ජව්වාලයකටම මම දන්නේ කාට යනවද කියලා අල්හම්දුලිල්ලා මම තමයි එවන්නේ අබ්දුල් රහීම් කුරුප්පු ඒක දාලා තියෙනවා පොඩි මැසේජ් එකක් if you have internet look this video Abdul Rahim Kuruppu මේ අබ්දුල් රහීම් කුරුප්පු කියන ඒ පොඩි එක YouTube එකේ බලන්න මොනවද කියන්නේ කියලා මම දැන් මේ මම කියපු සෑම දෙයක්ම මගේ ප්‍රෝග්‍රෑම් පොඩි ප්‍රෝග්‍රෑම් මම කරලා තියෙනවා අපේ සිංහල බුද්දිස් හින්දු සෑම කෙනෙකුට මුස්ලිම් අයටත් එක්ක ඒ මොකද මුස්ලිම් අයත් ඉන්නවා සම්පූර්ණම සිරෝ නම විතරයි මුස්ලිම් එයා ගාව මොනම දෙයක්වත් නැහැ සලාත් නැහැ නෝම්බිත් නැහැ කිසිම දෙයක් නැහැ ගංජා කපිප්පුත් ගාගෙන මේ වගේ ඉන්න නන්නත්තර වෙච්ච මුස්ලිම් අයත් ඉන්නවා අන්න ඒගොල්ලන්ටත් හොඳම ප්‍රෝග්‍රෑම් එකක් මගේ ප්‍රෝග්‍රෑම් එක බලන්න අබ්දුල් රහීම් කුරුප්පු in YouTube එකේ ගහන්න එනවා ඉන්ෂාල්ලාහ් ඊට පස්සේ ඉස්ලාම් වෙන්න ඕනේ කවුරු හරි අපි හැම කෙනෙක්ම මුස්ලිම් කවුරු හෝ වේවා අල්ලාහ් හර අනිත් තැන් වලට ගියා නම් නැවත කලිමා කියා ඉස්ලාම් ආගමට එන්න ඕන නම් ඒ පැමිණි එක අල්ලාහට කුර්බාන් දෙන්න ඉස්තග්ෆර අල්ලාහ් 1 million time කියන්න නෝබි අල්ලාහට සෞන්දා බ්‍රහස්පතින්දා යොමලෙක්නේ කමිස් කියන අරබියනේ සෞන්දා බ්‍රහස්පතින්දා 13 14 15 නෝම්බි අල්ලන්න කන්ටිනියු දිගටම දවස් 60ක් මාස දෙකක් විතර නෝම්බි අල්ලන්න ඔයාගේ පව් සමා වෙයි කිසිම තැනකට යන්න එපා තාත්තිට නෙමේ අම්මට නෙමේ අයියට නෙමේ මොන කවටාවවත් භද්‍රකාලි කෝවිනේ ඉඳලා හැමෝටම අපේ මිනිස්සු යනවා මොනවා හරි කරදරයක් වුණොත් අත්දොස්සෙන් මම ගියා ඉස්ලාමෙන් ඉස්සලා දැන් නම් යන්නේ මොන කෙනෙක් ගාවට අල්ලාහ් සුබ්හානහු තාලා හැරෙන්න නැනරි යන්නේ ඉල්ලන්න බැරි මේ වගේ වැඩවලට තමයි ශිරික් කියලා කියන්නේ දැන් මේ වගේ කරනාට තමයි ශිරික් කියන්නේ ශිරික් අල්ලාහ් සමාව දෙන්නෙම නැත උපත් සෑම කෙනෙක්ම අත්වශයෙන්ම මුස්ලිම් අපි හැම කෙනෙක්ම ඉපදෙන්නේ මුස්ලිම් හරිද සාදු කෙනෙක් හරි කමන්නේ නැහැ සාදු ඉපදෙන්නේ උපත්ය මුස්ලිම් සහෝදරවෝ ඉපදෙන්නේ මුස්ලිම් අද බලන්න අද අපි කොච්චර දෝ කෑ ගහනවා ගාථාවෙම කියනෝනේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියා ඒ කියන්නේ පණාති සතුන් ගැන නේද කියන්නේ අනේ මහත්යෝ සහෝදරවරුනේ අපි මේක කිව්වට අපිට ජීවත් වෙන්න බෑ මේ ලෝකේ බත් කන්න බෑ මේ එන ගැඩවිල්ල වගේ පණුව අපි ට්‍රැක්ටර් 10 පාර කුඹර කානවට පණුව මේ නයි පොළොව වගේ විශාල පණුව කැපිලා මැරිලා පණුව පෝර වෙලා වතුර දාලා මඩ ගහලා ගොයන් ගහනවා ගොයන් ගහපු ගමන් කිරි මං කාලක් තියෙනවා මේ ගොයන් ගහේ පළවෙනි වී යන්නේ එනකොට තනිකර කිරි තියෙන්නේ ඉතින් බලන්න මේ කිරි බොන්න එනවා මිලියන් ගණන් මැස්සෝ මේ මැස්සන්ට ගහනවාද බේ ඉතින් බලන්නකො සහෝදරවරුනි සාදුර කියනවා සුබ්හානල්ලාහ් ජීවත් වෙන්න බෑ සහෝදරවරුනි මැරෙනවා අපි ඒක හරියට ෆලෝ කරනවා නම් නියමයි විදියට මැරෙනවා කන්න බෑ බත් කන්නත් බෑ ඒ සත්තුන්ට ගහන්න ඕන පොර ගහනකොට මිලියන් ගණන් කෘමිනාශක කියලා ගහනවා මිලියන් ගණන් සත්තු මැරෙනවා හානකොට පණුව මැරෙනවා සුබ්හානල්ලාහ් පුළුවන් මේ ඔක්කොට වැඩි වටින් නැද්ද සහෝදරවරුනි මිනිස්සයා
මම මේකේ කියනවා බණ්ඩා